අද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100ක්ම වූ තද වැසි අද 2025 ඔක්තෝබර් මාස 15 වනදා බදාදා අද දිනට බලපා ඇති කාලගුණ අනාවැකිය. අන්තර්නිවර්ධන අපහිතකාරී කලාපය සහ දිවයින ආශ්‍රිතව පවතින වායුගෝලීය කැළඹීම් ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් ඇති කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් අද 15 වනදා සහ ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 1 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සබරගමු මධ්‍යම ඌව සහ වයඹ පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිලිමීටර් 100කට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර දකුණ සහ උතුරු පළාත්වල උදෑසන කාලයේදීද වැසි ඇති විය හැකි. මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.